සුබ දවසක් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මාගේ මේ අලුත්ම YouTube channel එක. වයසිය ටෙක් ලංකා YouTube channel එකේ තියෙන YouTube channel ටෙක් සම්බන්ධ වීඩියෝ සහ මේ වගේ unboxing වීඩියෝ වලට ඉදිරියට බලා ගන්න පුළුවන් ටෙක් සම්බන්ධ unboxing වීඩියෝ වලට කැමති මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. මේ වගේ මෙයාට තියෙන උතුපාට subscribe කරන ඔයගොල්ලෝ ආව තියෙන bell icon එක බෝදාලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ කියන ආව ගමන් notification එක මාර්ගෙන් ලබා ගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. Make HD sound, rechargeable battery, USB, FM radio, wireless technology. ඉතින් මේකේ තියෙන HD sound quality ගන්න පුළුවන්, Bluetooth එක connect කරන්න පුළුවන්, USB printer එකක් කරා මේ ගන්න පුළුවන්, radio අහන්න පුළුවන්, ඒකම charge කරන්නත් හැකියාවක් තියෙනවා. මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් මේකේ තියෙන ටික ඉංග්‍රීසි භාෂාවෙන් ඒ වගේම පල්ලෑ තියෙනවා මේකේ ස්පැනිෂ් භාෂාවෙන් තියෙනවා. ඉතින් මේක පොඩි නිසා ඔයාලට කොහෙද වුණත් ගෙනන්න පුළුවන්. ඒ වගේම මයික් එකකුත් තියෙනවා. හොඳ අපිට මේ බොක්ස් එක උඩ තියෙන බලා ගන්න පුළුවන් ග්‍රීන් නයිස් කියලා ගහලා තියෙනවා. අපි මේක අන්බොක්ස් කරලා බලමු කොහොමද මේක ඇතුලේ තියෙන්නේ කියලා. බොක්ස් එක විවෘත කරලා පස්සේ වම් පැත්තේ පීන අපිට බලා ගන්න පුළුවන් වෙනවා charger සහ මයික් එකක් තියෙනවා කියලා. මේ බොක්ස් එක විවෘත කරලා පස්සේ දකුණු පැත්තේ පීන අපිට බලා ගන්න පුළුවන් වර්නින් එකක් ගහලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වර්නින් එක කියවලා බලලා තොරතුරු දැනගන්න පුළුවන්. මේ විදිහට බොක්ස් එක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් කව එක දාලා තියෙන Bluetooth speaker එක මේ විදිහට එලියට ගත්තට පස්සේ මේ තියෙන කළු පාට Green Nice wireless Bluetooth speaker එක මේ බොක්ස් එක ඇතුලේ අයිනේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට මයික් එකේ තියෙන කව එක දාලා මේ තියෙන්නේ ඒකට හම්බෙච්ච මයික් එකෙන් quality mic නම් නෙමෙයි. ඉතින් මේක සාමාන්‍ය normal mic තමයි හම්බෙන්නේ. ඉතින් මේක වට කොහෙද වුණත් ගෙනහිල්ලා සින්නුවක් වුණත් කියන්න පුළුවන්. ඒ වගේම මේකට හම්බ වෙනවා charger එකකුත් හම්බ වෙනවා. මේ තියෙන mic එක කව එකෙන් එළියට පස්සේ කළු පාට හුරු ගුටි පොඩි mic එකක්. මේ හම්බෙන charger එක C port charger එක ඉස්සර හම්බුනේ. ඉතින් micro charger දැන් හම්බෙන්නේ C port. ඉතින් මේ විදිහට අපිට කව එකකින් එළියට පස්සේ මේ විදිහට Bluetooth speaker එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඉතින් බටන් තියෙනවා. මේ විදිහට ඔයාලට රේඩියෝ අහන්න පුළුවන්, අඩු ගන්න පුළුවන් වගේම ඊවසේ channel එකක් මාරු කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට මේ උඩ පැත්ත බලා ගන්න පුළුවන් pen drive එක ගන්න ඕනේ. charge port එක ඊට පස්සේ on off කරන බටන් එකත් බලා ගන්න පුළුවන්. මේ විදිහට ඉතින් මේකට හම්බෙලා තියෙන මේ mic එක මේ Bluetooth speaker එකට විතරයි පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඉතින් වෙන කිසිදු speaker එකට මේ mic එක වැඩ කරන්නේ නැහැ. මේ mic එක වැඩ කරන මේ જાතිය මේ වර්ගෙම තියෙන speaker වලට විතරයි මේ mic එක වැඩ කරන්නේ. මේ wireless Bluetooth speaker එක on කරලා බලමු කොහොමද sound quality තියෙන්නේ කියලා. on කරලා පස්සේ මේ විදිහට light ගොඩක් අපිට මේකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට කළු පාට හුරු පුටු mic එක අතර ගත්තට පස්සේ මේ විදිහට බටන් දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. පළවෙනි බටන් එකෙන් වෙන්නේ mic එක on off කරන එක. දෙවෙනි බටන් එකෙන් voice හතරක් හම්බ වෙනවා. පළවෙනි voice එක වෙන්නේ original voice එක. දෙවෙනි voice එක වෙන්නේ ගැහණු කෙනෙක් කතා කරන. තුන්වෙනි voice එක වෙන්නේ පිළිම් පුත් කෙනෙක් කතා කරන එක. හතරවෙනි voice එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. පොඩි ළමෙක් කතා කරන voice එකේ තියෙන මේ mic එකේදී. පළවෙනි voice එක test 1 test 2 test 3 Male to female. Your voice speaker. Test 1, test 2, test 3. The girl's voice. Your voice speaker. Test 1, test 2, test 3. Baby voice. Test 1, test 2, test 3. අපි ඉස්සෙල්ලා ඇහුවේ mic එකේ තියෙන voice හතර තමයි අපි මේ විදිහට ඇහුවේ. අපි දැන් බලමු Green Nice wireless Bluetooth speaker එකේ sound quality කොහොමද කියලා. එන්න මේ විදිහට පළවෙනි මේ විදිහට මෙන්න මෙතන පෙන්නනවා අපි Bluetooth එක ගන්න මේ විදිහට කරන Bluetooth එක ගන්න. ඊට පස්සේ ක්ලික් කරනවා. ඊට පස්සේ මේ විදිහට touch කරනවා. මේ විදිහට එන අපේ Bluetooth එකට ඊට සාඩ වශයෙන් මෙතනින් තොල් ගන්නවා වගේ අදාළ එක. ඉතින් මෙතනට BT speaker කියලා මම පළලා GT speaker එක දැක්කලා දෙන එක. කලින් මගේ ගියා Bluetooth speaker එක mic නැති එක සහ මේ වගේ mic තියෙන එකත් මම අඳුරන වලින් එන්න තරම් දුන්නා. ඉතින් මේ තියෙන උඩින්ම තියෙන මම ගත්ත mic එකත් එක්ක තියෙන Bluetooth speaker එක. ඉතින් මේ දෙන්නේ ක්ලික් කරන්න ඉතින් touch කරලා ටෙක් කරේ crank කරනවා. ඔය crank කරන සද්දන මේ දැන් මේ crank වෙලා තියෙනවා අර ඉපාඩින් තියෙනවා. ඊපස්සේ මේ දෙකෙන් තියෙනවා කැමරාවක් දාගන්න තියෙනවා. මේ විදිහට දාගන්න YouTube එකට යන විදිහට
ඒ බලමු කොහොමද මේ සවුන්ඩ් එක කියලා. ඔයාලට පේනවා ඉතින් මේක සවුන්ඩ් එක කොහොමද කියලා. සවුන්ඩ් ක්වොලිටි හොඳට දෙනවා සුපිරියට කියන්න පුළුවන්. මේක පැය දෙකක් charge කරලා පැය දෙකක් charge කරනකොට පැය 4-5ක් වගේ ඉතින් කලින් මේක පාවිච්චි කරන්න පුළුවන්. හොඳ ක්වොලිටි තියෙන එකක් ඉතින් සවුන්ඩ් එක උනත් අපිට කියන්න පුළුවන් ඉතින්. මේක වගේ සවුන්ඩ් එකට බලා ගන්න පුළුවන් ඉතින් සවුන්ඩ් ක්වොලිටි වරත් කියන්නේ මේ බ්ලූටූත් ස්පීකර් එක ගන්න ආයේ සවුන්ඩ් ක්වොලිටි උත් ආයේ ස්පීඩ් තියෙනවා. මෙන්න මේ හුරු බෝඩ් පොඩ්ඩක් තමයි මේ තියෙන්නේ බ්ලූටූත් ස්පීකර් එකේ. මට 1200 තමයි මම ගත්තේ. ඉතින් ඕනට සමහරට අඩු තැන්වලත් ඇති. මට මයික් එකත් එක්ක හම්බ වෙනවා තමයි මේ විදිහට මම මයික් එකත් තියෙනවා. මම මේක ගත්තේ 1200 දී ලාභයි ඉතින් 900ක් තියෙනවා මේ විදිහට මයික් නැති එක. මම කලින් නම් තියෙනවා 1000 තමයි ගත්තේ වෙනදන එක. ඒක මේ තියෙන්නේ ඒකත් ග්‍රීඩ් නයිස් එකක්. මේ මයික් නෑ මේ මයික් එක මේක කනෙක්ට් කරන්න බෑ. ඉතින් මේ මයික් එක මේ જાතියේ වල විතරයි කනෙක්ට් කරන්න හැකියාවක් තියෙන්නේ. මම මේක 10 පොසිටිව් එක මම මෙතන ක්ලික් කරලාදී ඒක වල මම 900 මේ තියෙනවා. සමහර තැන් වල මම 10 පොසිටිව් එකට මේක 900 තිබ්බනේ. ඒක තමයි ඊට වඩා අඩු ඇති ඉතින් බලගන්නේ ඩාස් එකෙම ඉතින් අඩුවට මේක ගන්න පුළුවන් ඉතින්. එහෙනම් මගේ channel එකට අලුත් කෙනෙක් නිසා දැම්ම තියෙන හැම වෙලට ඔබට subscribe කරන්න ඔබ bell icon එක ඕල් කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ විනාඩුවක්ම notification නම් මාර්ගය ඔයාලා ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ තවත් යාළුවන්ට අතර share කරන්න. මේ වගේම වීඩියෝ ගන්න like කරන්න, පහල comment කරන්න. මම sound quality එක ප්‍රශ්න දෙන්නේ මගේ පාළුව නිසා. මාර අඩුපාඩු ගන්න තියෙනවා පහල comment කරන්න යන්න. ඉතින් සුබ දවසක් අපිත් ආයේ මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගලන්ට ජයම වේවා.